8වෙනි MCQ එක. වෘත්තාකාර තැටියක කේන්ද්‍රය හරහා යන ලම්බක අක්ෂයක් වටා අවස්ථි ගූර්ණය වර්ග මීටරයට කිලෝග්‍රෑම් 8ක් වේ කියලා තියෙනවා. එය කේන්ද්‍රයෙන් සුමට විවර්තිත කොට ඇති අතර ආරම්භයේදී තප්පරයට රේඩියන් 40ක නියත කෝණික වේගයකින් භ්‍රමණය වෙනවලු. නියත ව්‍යාවර්තයක් තප්පර 10ක කාලයක් තුල යෙදූ විට තැටියේ කෝණික වේගය හරිද තප්පරයට රේඩියන් 20 දක්වා අඩුවේ. යොදන ලද ව්‍යාවර්තයේ විශාලත්වය ගණනය කරන්න. හරි. ඉතින් ව්‍යාවර්තයක් ගණනය කරන්න ගියාම අපිට තියෙනවා සමීකරණ දෙකක් නේද? දැන් ව්‍යාවර්තයක් කියලා ගත්තොත් එහෙම ඔය එක හොයන්න මට පුළුවන්. එකක් තමයි ටෝ සමාන FR කියලා එකක් තියෙනවා. අනිත් එක තමයි ටෝ සමාන I ඇල්ෆා කියලා එකක් තියෙනවා. හරිද? දැන් බැලූ බැල්මටම පේනවා මෙතන අවස්ථි ගූර්ණයකුත් දීලා තියෙනවා. හරිද? ඇල්ෆා හොයන්න ඕනේ දත්ත ටිකක් දීලා තියෙනවා. right? එහෙනම් මට යන්න පුළුවන් ටෝ සමාන I ඇල්ෆා සූත්‍රයට යන්න පුළුවන්. දැන් මොකද්ද කියලා තියෙන බලමුකෝ. තැටියක් තියෙනවලු මේ තැටියේ right? කැරකෙන්න පුළුවන් විදිහට විවර්තනය කරලා තියෙනවලු. ආරම්භයේ තිබ්බ දැන් මෙයා හිතමු හරි මෙහෙට කැරකුණා කියලා. එතකොට ආරම්භයේ තිබ්බ කෝණික ප්‍රවේගය හරි කෝණික ප්‍රවේගය අපිට දීලා තියෙනවා 40යි රැඩ් s ඍණ 1. ඊට පස්සේ ඒක අඩු වුණාලු 20යි රැඩ් s ඍණ 1ක් වෙනකන් කොච්චර කාලයකද තප්පර 10ක කාලයක් ඇතුලේ අඩු වුණාලු. හරි එහෙනම් ඉතින් කෝණික මන්දනයකට ලක් වෙලා තියෙන්නේ. එතකොට ඇල්ෆා කියන එක අපිට හොයාගන්න පුළුවන්. එතකොට ඕනේ දත්ත ටික දැන් තියෙනවා. එහෙනම් ටෝ සමානයි I ඇල්ෆා සමීකරණේ පාවිච්චි කරලා මට පුළුවන් ওই වැඩේ දැන් ඉවර කරලා දාන්න. ටෝ තමයි අහන්නේ. I කියන එක්කෙනා අපිට දීලා තිබ්බ ගානේ 8යි. ඇල්ෆා කියන එක්කෙනා ලියන්න පුළුවන් මට කෝණික දැන් ත්වරණයක් නේ තියෙන්නේ මේ. කෝණික ත්වරණය ලියන්නේ කොහමද? ඉතින් අපි දන්නවා ත්වරණයක් කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. හරිද? ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එතකොට මේක මට ගන්න පුළුවන් අවසන් ප්‍රවේගය අඩු කරනවා ආරම්භක ප්‍රවේගයෙන්. හරිද? ඕක බෙදනවා කාලෙන්. එහෙනම් ඔයාලට හම්බ වෙනවා 8 වැඩි කිරීම right? මෙතන ඔයාලට එනවා ඔමෙගා එක 20යි. ඔමෙගා නෝට් කියන ආරම්භයක 40යි කාලේ 10යි right? එහෙනම් 8 වැඩි කිරීම මෙතන කියන්නේ ඍණ 20යට 10 බිඳුවට බිඳුව කැපුවොත් ඍණ 16යි. අපිට උත්තරේ එනවා ඍණ 16යි කියලා. ඔහොම. හරිද? දැන් ඔය ඍණ කියන එකේ අදහස තියෙන්නේ මොකද්ද? දැන් මේ කෝණික මන්දනයක් නේ තියෙන්නේ. කියන්නේ මම ධන කියලා හිතන පැත්තට විරුද්ධව තමයි මේකේ ව්‍යාවර්ති ගොඩනැගිලා තියෙන්නේ. ඒක නිසා අපිට 16යි කියන උත්තරේ ගන්න පුළුවන්. හරි. එහෙනම් උත්තරයක් තියෙනවා ආන්සර් එක 2. ආන්සර් එක 2 තමයි උත්තරේ මේ ගානට අදාළ. right? විශාලත්වනේ අහන්නේ මේ. යොදන ලද ව්‍යාවර්තයේ විශාලත්වය. දිශාවක් ගැන අපිට සඳහන් කළා නෑ. ධනද ඍණද වෙන්න ඕනේ කියලා නෑ. එතකොට යොදන ලද ව්‍යාවර්තයේ විශාලත්වය කියන්නේ 16යි.